සාදුකාරයට එන්න කිවිපති ශාස්ත්‍රපති අති ගෞරවාර්හ වාද්දුව විවේකාරාමාධිපති නෙළුම් දණ්ඩේ විමලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ ආසනයේ වැඩ සිටින වෙලාව සාදුකාරයක් දෙන්න. මින් ඉදිරියට මේ වේදිකාවට පැමිණෙනවා ඔබ බොහෝ විට මේ විෂය කෙරෙහි ඇල්මක් දක්වනවා නම් ඔබට මාධ්‍ය තුල දැකීමට හැකිවන සුවිශේෂ වූ මුහුණු රැසක් දක්නට ලැබෙනවා. රත්නපුර සිට පැමිණි රත්න මුත්තෙට්ටුපොළ මහත්මයා අත්පොළසන්නාදයකින් පිළිගන්න වේදිකාවට පැමිණෙනවා. බැලු විටම හරි කුඩායි කුඩා ගොඩ ජයවික්‍රම මහතා හම්බන්තොට ප්‍රදේශයේ නියෝජනය කරමින් මේ වේදිකාවට පැමිණෙනවා ඇති. තුෂාර හෙට්ටිආරච්චි මහත්මයා කලල්ලැල්ල කවියට නමක් දිමු රටක් ප්‍රදේශයක්. කලල්ලැල්ලේ සාගර පලන්සූරි ආනන්ද කේස් කවියා උපන් ගම. හොඳයි ඇඹිලිපිටියටයි මේ ආරාධනාව. මණිකේ සේනානායක මහත්මිය කොළඹ ප්‍රදේශයේ ශ්‍රියා හිඳුරංගල මහත්මිය මා කඳුරේ අමරසිංහ කිමිදුන් මේ වේදිකාවට පැමිණෙන අවස්ථාව. දිග්බැද්දේ සිරිපාල මහත්මයා පෙනෙළුම් දණ්ඩේ හාමුදුරුවොත් එක්ක තමයි නිතරම සංවාදයට සැරසෙන්නේ. නාලක ලක්රුවන් වෛද්‍යවරයෙක් අපි කවි ඇසුවේ වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටින කාලේ. හැබැයි අද අඩුපාඩුවක් ඇති. යුගයට පැමිණෙන කිවිඳිය එවල නෑ. මොකද කවි මඩුව නිමවන විට රෑබෝ වන නිසා. රෑබෝ වන නිසා ඒ මව්පියන් ඒ කිවිඳිය එවල නෑ. ෆ්‍රැන්සිස් වික්‍රමසූරිය මැතිතුමන් හම්බන්තොට ප්‍රදේශයේ නියෝජනය කරනවා. මෙම සබෙහි වැජබෙන ගරු හිමිතුමන් ගැන දැන තෙරුවන හැඳින දැන ගනිමි අවසර මහත් බැතියෙන ආවට පන්සල්වල හිමිවරු නොමැත පැමිණිල මෙමගේ දායක කැල පාගනවා සාහිතයේ රළ පෙළ සරසවිවරම් ලද කිවියර අපේ යතිඳුද පැමිණි කිවිඳුන් සැමද පිළිගනිමි මම සතුට විඳ විඳ
මැතිනිය දිසාපති තාමත් පැමිණ විත් නැති සහකාර දැනුමැති එතියුමියත් මෙහි පැමිණිලා නැති කවියට වඩන රුති එක් මන්ත්‍රීතුමෙක් වෙති දායක පිරිස වෙති මෙහැම කවුරුත් කවිය හඳුනති සෙංකඩගල වීදි මැදින් බුදු පෙළහර ළඟා වෙනවා දළදා මැදුරට ඉහළින් සවනක් බුදු රැස් වඩිනවා බෝගම්බර වැවට උඩින් මල්වතු වෙහෙරද පෙනෙනවා කිත්සිරි රජ සිහ සමගින් සංගරාජ හිමියන් වඩිනවා හුන්නස්ගිරි කඳු මුඳුනට මහියංගන යද පෙනෙනවා සොර බොර වැව දිය දහරින් මගේ රට සරුවට වැවෙනවා තෙල් දෙනියද පසු කරමින් මහියංගන යටම යනවා රජ කුදලා බැඳ පුදිනය සිහිවි කඳුලැලි පෙරෙනවා සිරිලක කවියන් සේරම අද මට මෙහි පෙම් කරනවා කියමින් මහවැලි කොමලිය හෙමිහිට පහලට ගලනවා පසළොස්වකට පායන සඳ බොහෝම හැඩයි බක් මාසයේ එරාබදු මල් සුවඳ හමයි බැලූ හැම තැනම හරි පින්බර මුහුණු පෙනෙයි බක් මාසයේ යටවර කවි මඬුව අදයි කවි ලෝකයේ නම රඳවා තමාගේ ඇරයුම බාරගෙන
කවියට මෙමාගේ මසකට පෙරදි සිදුුනි එම වියෝගේ හඬ නිහඬ වුනි කෑගලු සිංහයාගේ කීමට තිබෙන රසවත් තොරතුරු බොහෝමයි කවි සිතුවිලි මගේ අද සබ යෙහි මෝරයි කිවිසර සවිය වෙරලින් දියඹට පීනයි මින් ඉදිරියට වැඩ ටික ඔබ හට බාරයි හැම දෙනා වෙනුවෙන් මගේ ආශිර්වාදේ ආරාධනා කී කවි ටික හොඳයි ඉහළයි හරිම ඇති බව හැඟෙයි ගරු හිමිටත් කවියේ දඟේ අපි පිය නඟන්නේමු හිමි සැදු පලස දිගේ ආමුඳුරුවොත් හිටිවන කියනවා වගේ උන්නස්ගිරිය සහ දුනුවිල කඳු යායයි ඒ කඳු වලල්ලට මැදි උන වෙල් යායයි දිදුලෙන සුදු සෑයයි ඒ සෑරදුන් වැඳ වැඳ සරසවි පායයි හරි ලස්සනයි පිය කරුවෙයි පරිසරය කවියක මිහිර විඳ ගනෝ ඇත කඳු කරය අද මෙහි වැයෙන්නේ සරසවිතත් සරය නාහිමි දෙපා වැඳ වැඳ ගමි අවසරය
දවසකි මේක යට දවසකි මේක රස වැගිරෙන යට වෙරට බින්දත් කනා මුට්ටිය අද ගැට්ට කරේ බිත්තර පාස් කෙරුවත් නෙහි කට්ට ඉරේ හාමුදුරුවෝ දැම්මත් නද පට්ට හුරේ ගැව්වෙත් මමයි යටවර අද කොට්ට පොරේ අවුරුදු සිරිය යටවරටම පැමිණෙන්නා මැණිකෙත් කනා මුට්ටිය බිඳගෙන උන්නා තව තරංගයක් ගැන පොඩ්ඩක් පවසන්නා ලිස්සන ගහේවත් නගිමුද අපි දෙන්නා ගිය හැමතැනම අපි එක වගේ ඉමෝ හමෝගුණ සැමදේම එක ලෙස රසේ බොමෝ ලැබුණොත් යමක් ඒ පිළිබඳ අගේ වෙමු ගෙදරට ගිහින් අපි ලිස්සන ගහේ යමු මැණිකෙගේ තරම මේ මැණිකෙගේ තරම මේ සිංහල රට්ටු දනී ලිස්සන ගහට ඇය ටික ටික කිට්ටු උනේ කවි මඩු වෙලත් කදීමට ඇය වෙට්ටු දනී ගහලම කොට්ට පොර මැණිකේ කෙට්ටු උනේ උන්නස් ගිරි කන්ද දැක දැක සැප වින්දා එහි සුව තිබෙනවා හදවත තුල රන්දා පෞදෙයනේ මෙතනට විත් ඉකි බින්දා මා මට තරහ ඇති මා මට බැරින්දා මිනිපුර ඇවිදිත්තේ මම කවි මැණික් සොයා කල්තොට පුරවරින් හමුුණ කෙනෙක් මෙයා නාලක ලක්රුවන් දොස්තර මාත්තයා සනසයි ඔබ සැවොම ලස්සන
කවක් කියා මහා සංගරුවන වැඳ මහා සංගරුවන වැඳ වැඩ ඇති ඉදිරි පසින් කැස්සක් ඇතත් ඔබ සැම සනසවමි රසින් ආවොත් කෙනෙක් සටනට හතුරෙකුගේ වෙසින් ගහනවා කනා මුට්ටියකට ගසන ලෙසින් උගුරේ ලෙඩක් ඇවිදින් තිබූ මිහිර මකයි කීවේ එයා වෙහෙරේ ගෞරවය රැකයි මට මෙය කියන්නත් ඔබ ඉදිරියේ දුකයි දොස්තර කලේ නිතරම කොහොමත් කලේ දොස්තරලා කහින එකයි දී අදහසක් ඔහු රස මතු කර දුන්නේ කැස්සක් ඇතත් පිළිතුර දිය යුතු වන්නේ ලෙඩ වුණු අයයි නිතරම අප වෙත එන්නේ එනිසයි අප වැනි අයත් ඒ හිඳයි ලෙඩ වෙන්නේ කොහොමත් යටත් වෙයි මුදලට හැංගීමට අපි ලෙඩ වුණොත් රජ මගුල කියාලට කරුණක් කියන්නද ඔහු කළ ඔයාලට වම් පය කැපුවාලු දකුණේ තුවාලෙට දොස්තර වුණත් බැහැ දොස්තර වුණත් නැහැ තව අවුරුදු 20 කැස්සක් නමුත් නොදුටි මේ පසු බැස්ස ඔහු කවියෙක් පරසිදු හරි හැටි දස්ස දොස්තර වුණත් හංගන්නට බැහැ කැස්ස වෙනදා නැලවුවත් හිටිවන ජයට කියා කැස්සක් කියා අද නම් පසුපසට ගියා ඒ හින්දාම වැඩි විස්තර බැලීමි හොයා සයිටම් එකේ හොර දොස්තර කෙනෙකි මෙයා දොස්තරලා කපයි ඒ අය 60ට 60 එය ඇසු විටදී මට මතුනි කඳුළු කැටේ
දාගෙන පෙත්ත මම මේ මොහොතෙදීම කටේ සුව උන විටදි වැඩ පෙන්නමි දෙවෙනි වටේ පවසන විටදි දොස්තර ලගි කල්කිරිය නිහඬව සිනාසනු ඇත උනස්ගිරිය බෙහෙතක් වැරදුනොත් කියනවා වෙරි සොරිය දෙවියන් වහන්සේට බාරයි මොචරියේ ගුරු උන නිසා සරසවිතක් සලාව ඉස්තර සිටම පුරුදුයි කවි කලාව නාලක දොස්තරලු මේ හොඳ වෙලාව කෝ එහෙමනම් පෙන්නනු මැන නලාව මෙය මතුවන තැන කිහෙල කවි කලාව පටලාගෙන නොමෙන් පටලා නොම වැටෙන්නෙමි මම මුලාව හරි තතු කියන්නට දැන් නොෑ වෙලාව කවි මඩුවලට නොමගෙන යමි නලාව ලෙඩ වූතින් හිම මේ කවි කියන ළමයි කැඳවාගෙන ගොයින් රෝහල් වලට දමයි නාලක ගන්නේ ඔපරේෂන් එකට තමයි වටිනා කියන තැන් ඔක්කොම කපලා දමයි කවි මඩුවේ රස මතුවන වෙලාවේදී මේ වගේ ඔබටත් කවියක තියෙනා රස පිළිබඳ සිත නැගේ අරමන්නෙමි සංවාදද මෙතනින් ලද ඉඩ දිගේ අපොඩියක් ගහනු මැනවි රතිඤ්ඤා පුපුරන වගේ සිංහල අවුරුද්ද ආවේ ඔබේ ගෙටයි වැඩියෙන් බර වෙන්නේ මේ කාලදී විනෝදෙටයි එහි රැකුමට සිරිත් හැම කෙනෙකුම රැක්කේ සිරිත හැම කෙනෙකුම අගේ කොටයි ඒ විමසිය යුත්තේ එය අපි මේ වගේ විටයි අවුරුදු සිරිතට මුල් තැන දෙන්නේ ගෙදර බිරිඳලු
නෑ ඒ සිරිතට මුල් වන්නේ නිවසේ සැමියලු ශ්‍රියානංගී තුසාරහා මේ ගැන පවසනවලු ඒ අයගේ සංවාදය අද දවසේදී මිහිරිලු සිංහල කමට හෙළ සිරිතට මනස යොමා බිරිඳත් සමග නෑ දරුවන් සමග ළමා බටහිර පන්නයේ දේවල් ඉවත දමා අවුරුදු සිරිත් සුරකින්නේ පිරිමි තමා අතුපතු ගාමකුළු දැල් ටික කඩාගෙන වෙහෙසෙති ගැහැණු අවුරුදු ලං වුණා දැන ඇයමය වෙහෙසුනේ ඒ කාරණා ගැන නිකං ගිලිනවා උඩ බලාගෙන යුතුයකම් ඉටු කරන අටියෙන් නොපිරිහෙලා බෝනස් අරන් සැමියා එයි නිවස බලා ඇය යන්නේ සොපින් වන හිනා වෙලා ආපහු එද්දි තඹ සතයට ඉවර වෙලා වසරට වරක් නිවසේ අඩුලු හුඬු මකයි වියදම් ලොකුයි මියොයි දායකයයි කියපු ඇත්ත ඉතා ඔබත් බොම රස විඳ විඳ කරුණු ගතා හිතා විහාරයේ තිබෙනාදේ ඉනට ගතු ඉතා ඔහුට ලියන්නට වෙනවා පේතවත්තු කතා අවුරුද්දට බඩු ගන්නට මහා කඩයට ගොඩ වුණා බඩු ගන්නට ආපු කෙනා මහා දෙක පැටලුණා ජය වික්‍රම පැන්සිස්හා මේ පිළිබඳ කියමිනා සංවාදය අරඹනවා අත්පොඩියයි උවමනා
යා කරමින් ගොඩ මේ ගොඩ දෙපාතෙහි ඇති නඩේ ණයට දීලා ඒ අයගේ ගින්දරණි වූ බඩේ දෙවියන් හට මෙන් සලකෙන දුටුවත් මගේ කුඩේ කලු කඩ මුදලාලි මමයි මේ යටවර කඩේ ඇතින කම තමන් විසින් පැවසුව එක ඇති කට බොරු කිව්වත් හිතවත දිව නොකියනු ඇති ගින්දර ඉස්තෝස් කියලා කවුරුත් පවසති මෙන්න මෙයා තමයි එතන ඇති මහා අධිපති බබලත් ණයවිත් කියති බඩගින්නෙලු ළමයි දෙනෙතින් එන කඳුළු වලින් දෙකම් මුලම තෙමයි ගලක් වගේ මගේ හිතත් උණු වෙනවා තමයි අඩු මුදලට බඩු විකුණන එකම කෙනා මමයි ඔළුවේ තියෙන කෙස් වලටත් වැඩියෙන් බොරු කියයි හැංගවට සල්ලි මිටිය හේපුවක තියයි රැපානි තනිව ගමන් යන්නට මර බයයි ගෙදර ගෑණි ළඟ නැතිනම් දොට පිලට නොයයි තමුසෙත් කන හපන සතෙකි යසට ඉඳන් අඟේ කටේ හයිය තත් නොමැත මස් කලදක් ඇගේ ගමේ යොපොලු තිබ්බට කිය කිය අග හිඟේ ඒ ගෑණි පිහිට උනේ අමාරුවට මගේ දවසක් මම කඩේට ගියේ මුදලාලිව සොයා එතන වෙච්ච පතරවිල්ල දැකලා හිනා ගියා අදුම මිලට බඩු දෙන වග අඟවන්නට මෙයා මිල පුවරුවේ ගහලා තිබුණේ අමුඩ මිලට කියා මිනිහා මෙතෙක් කල් ගැව්වත් තනය බලායනේ සිද්ද වෙච්චි දේ කියන්න විලිලැජ්ජයි යන්නේ උඹල කඩයක් උස්සලා හොරෙන් ගහලායිනේ එක දවසක් මගේ නෝනගේ අතටම අහුනේ උඹල කඩේ ඉනේ ගහන් මමත් සුදන වගේ පනින්ට හැදුවා විතරයි ඇහැට ගැටුනි ඇගේ දියන් කියා උඹල කඩේ ඉනේ ගහපු තොගේ
ඒ ගෑනිත් අල්ලගත්තේ වෙන තැනකිනි මගේ ගමට ආවේ මුලින්ම මම රුපියල් 2 අරන් ගමේ උන් අද පිළිගයි මාව බැඳලා තොරන් මනුස්සකම පෙන්නුවාම කෙලියට මට පුරන් මගේ ලියන අප්පුදනි ණයට දීපු තරං ඇඳගෙන මල් මල් කීර්ති මුවගසිනා විසිරි විසිරි මුදලාලිලා දකින විටදි මොටද පාල ඔමරි බොමරි රාබෙට බඩු කිරවාගෙන සොපියා යන්නේ ඇඹරි ඇඹරි ඉතුරු හරිය කියලා මොටද ඩෙංග ඩෙංග පරිරම්බට කැකිරි මගේ කඩය නොතිබුණා නම් මෝනගේ අඹුදරු මගමාවත හිඟා කනවා පෙර කරුමෙට කිරු දාස් ගනම් පොළු තියාපු මේ වාගේ හොරු කවදා හරි බලන් ඉන්නේ මට කෙලවෙන තුරු ණයට ගත්තේ නිවා ගන්න කුසගින්දර බඩේ එකමුන්ට එක ගෙවා තිබේ ගැහුවත් මර හඬේ මහන් තත්ත තමුසේගේ ඔය පොත මල්ලි කඩේ දිනසියෙන් වහලා දමමි ඇද්දොත් මට ලෙඩේ ගිනි පොලියට සල්ලි අරන් ගෑනියවලා රට අප්පට බොල පුරම් පියගේ පන ගැව් හැටි කට එන්න තියෙන 12 දුන්නොත් හෙත් මට හෙට මේ වික්‍රම මුදලාලිව කඩේ වහමි හෙට සල්ලි ගැනම හිතනවා මිස පිය වෙනවද රාතිස්සේ නින්ද නැතුව පසුවෙයි කෑ කෑ වැසන්සටවත් ඉස්කෝලේක ඉඳලා පුරුදු නැහැ දන්නේ ඉලක්කම් විතරයි මල පොතවත් බෑ සිව්පෝයම කඩය වසා උදයම හිමිදිරි පන්සල් ගොස් පෙහෙවස් රැක ගනිමි කොහොම හරි අවුරුදු 60 මොන වයසද තව නැහැ වැඩ බැරි අම්මන්ඩිලා තවම බලයි මා දෙස හැරි හැරි සොපියට මෙච්චර 4 දෙනෙකි ළමයි එයින් එකෙක් මේ මිනිහගේ මුහුණු වලට සමයි සොපියන් ආපු විට කඩේට විදුලි බුබුලු නිමයි මුදලාලියා බඩු කිරන්නේ දොර වහගෙන තමයි ගෙදර ගෑනු පරාදීවි මිනිස්සු පිට
පනී මගෙන් කඩෙන් ණයට කාලා ඒත් මටම බනී ඒ ගෑණිගේ ගෙදර මිනිහා නොදන්නවට ජොනි මගේ කිරුම් මිනුම් ගානේ එයා හොඳට දනී අවුරුදු ගනුදෙනුව කරනට ගොයිල්ලා මුදලාලිටත් යකු පැනලා ඇවිල්ලා දෙන්නම ඉන්නවා දෙතැනක හුල්ලා ඔහොම තමයි දෙන්නගේ වැඩ සියල්ලා මා කඳුරේ අමරසිංහ කිවිඳුන් හට අපේ පින්නන්නට පුළුවන්කම තිබෙනවා කවි ඔපේ නියමිත වූ අපේ වේලාව ඔරලෝසුවේ කැපේ පුංචි වෙලාවක් අමරේ ශ්‍රියා එක්ක හැපේ ඇගයුම අනුව මෙහි මුලසුන කවියාගේ පෙන්වමි මෙතැන් සිට සුපුරුදු බලවේගේ අත් පොළසමක් දුන්නොත් ඔබ වෙඩිවාගේ කටු ගස් තොටට දක්කමි මේ බරබාගේ අත් පොළසන් හඬින් හිත මෙයිදී පිබිදුනා කවියෙහි රසය හඳුනන වාලු හැම දෙනා දුටු විට ශ්‍රියා එනවා මෙහිදී හිත පිනා මට මා කඳුරුගෙන යන්නට යවමනා පටලා ගන්නේ මොකටද මේ තන කොක්ක මින් පෙර ගෑණියක් ඔබ නැතිවද දැක්ක පොඩි කරගන්න ආසද වයසක හක්ක මම නෑ යන්නේ ඔය වයසක පොර එක්ක දෙන්නට එපා ඒ පිළිබඳ හිතට විඩා නැග එයි හැඟුම් රස අදහස් හැලෙන කඩා ඔබ දැක තිබෙනවා අවදියේ සිටම කුඩා ලස්සන ගෑණියක් දැක නැත ඔබට වඩා ලස්සන ගැනම පවසයි එක වන්නම් මෙය පිම්බිමක් හින්දා මම ඉවසන්නම් එහෙනම් ඔබ කෙරූ ඇරයුම පිළිගන්නම් නොනව පැන්නුවොත් මං ගෙදරට එන්නම්
පැහැදීමකින් හිත කය වදන තුන් දොරේ ගිය තැන තිබෙනවා හැම විටම සංවරේ එහෙනම් ශ්‍රියා අද මගේ ගෙටම ලං කෙරේ අද රජ වැඩක් දෙයි මේ අස්ති පංජරේ කිව්වේ කවියක්